පාසලක සෙනුවා ගීතේ ගායනා කරමින් එහි රස වින්දනය එක්සරන්නට වෛද්‍ය සුමිත් ප්‍රේමදේ මහතා. මේ ගීතයත් කුමරියක පාසල ගීතයේ ධර්මවර්ධනය විසින් තමයි ගීත රචනය කරලා තියෙන්නේ. මොකද මේකත් ගීතයේ ධර්මවර්ධනය විතාම පොද නිර්මාණ බොහෝ ප්‍රමාණයක් ගීකරපු කෙනෙක්. කුමරියක පාසලක සරුණා වසා සිටි නිතු ගියන් දරුණා කුමර බබසර අසුරේමා සමවැදී උන් බැහැන් විදුණා. කුමරිය එතන ඇත්තටම මේකේ මේ තාපසයේ කියනම නෙමෙයි කියවෙන්නේ සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක් ඒ චිත්තසංතාන වල පවා ඕනම කෙනෙක් මේ චිත්තසංතානයේ වයස යෑමක් නැහැ ඇත්තටම. ශරීරයේ වයස යනවා වයසත් එක්ක දුර්වල වෙනවා. හැබැයි සිත කියන එක එහෙම දුර්වල වීමක් වෙන්නේ නැහැ. අවුරුදු නැගලකට බැරි කෙනෙකුට වුණා ඒකට සිතක ලෝභ සිතක් ඇති වෙන්න පුළුවන්. රාගී සිතක් ඇති වෙන්න පුළුවන් නම් තරුණයාගේ සිතේ ප්‍රමාණයට. හැබැයි කාය ශක්තිය දුර්වල නිසා ඒ අවස්ථාවන් නිසා ඒක දුර්වල වෙනවා නිසා චිත්තසංතාන තුළ සිත ඇති වෙන ස්වභාවය එකම තමයි. හැබැයි අපි වඩිනවා ඒ වගේ එකකට නේද? මේක මේ අපි ඇත්තටම මේ පුද්ගලයාගේ තියෙන චිත්තසංතානයේ තියෙන ලෝභ දෝෂ මොහ වල ප්‍රශ්නයක්. ඇත්තටම නේද? ඉතින් අපි ඒකට වඩින්න ඕන මේ සියල්ලම මේවත් වෙනවා පොදුවේ. ඒ සාමයේ කර්මකාරණයක් එක ඒතර ඕනම කෙනෙකුට මේ සිතේ වයස නෑමක් නෑ. සිතේ චිත්තසංතානයේ තියෙන ලෝභ සිතක ඇති වෙන වයස නෑමක් වෙන්නේ නෑ. ඒක දුර්වල වෙන්නේ නෑ. හැබැයි කය දුර්වල වෙනවා. කය ඒක දුර්වල වෙනවා. ඒතර මෙන්න මේ වගේ වැඩි වයස් කෙනෙක් මේ දකින්නවා අර කාන්තාව දුරුල් ඇතුලේ ශරීරය ඇතුලේ පිළිදෙන අවස්ථාවකදී ඒ පුරුෂයාගේ සිතේ අර කොහොම භාවවත්ව නැත්නම් පාලනය කරගෙන ඉඳපු චිත්තසංතානය මේ රූපේ නිසා ඒ තත්ත්වයට ඇති වෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ. උකුල ලැබහස මලවි කරලිය මුවා කළ ඇගේ දුහුල් සරුතිය. උකුල අපිට ලැබහස කියන්නේ පපුව ලැබහස කියන්නේ හංසයක්. හංස කියන්නේ හංසයන් කියන්නේ ආයෝදරයෙන් කියන්නේ මලවි කරලිය කියන්නේ මලවි කියන්නේ අනංගය තමයි මලවි කියන්නේ මාතෘකාවේ ආවේ. කරලිය කියන්නේ අනංගය වේදිකාව කියන්නේ මේ වේදිකාවය පිළිබඳ තමයි කියන්නේ මලවියක් කාලේ කියලා. මුවන් ගලයේ දුහුල් සල්පීර විවර කෙරුවා මහා සැතව මේ කාන්තාව ඇඳුමක් ඇඳගෙන ඉඳලා තියෙන්නේ. ඒක අර පුද්ගලයාගේ මනසෙන් තමයි අරක විවර කරලා බලලා දැන් දැක්කා විවර කරලා බැලුවා. සිතින් තමයි විවර කරේ. සිතින් විවර කරා. ඒක තමයි විවර කෙරුවා මනස තමගේ සාරය මනස සාරය විවර කරා. උමතු දෙනුවන් පැහැන් නැද තමගේ උමතු මනසේ අර ඉවර කරලා බැලුවා. ඉතින් තමයි මේ කියා බැලුවේ මා අභියස මෙවුණු කුසිතේ සුරන් නැලවූ සුයාමය. ඒක අන්නේම දැකීම සුයාමය. සුයාමය කියන්නේ සුරේකුවේ දෙවියන්ට තියෙන දිව්‍ය ලෝකියාවක්. එනත් කියනොත් එයාට ඒ අවස්ථාවේදී දිව්‍ය ලෝකයේ වගේ යාවගේ තේරුණා. ඊළඟට කියනවා නිසල ජීවන තපෝ වනමැද මෙගුම් ගලසෙන් යදම් ඉඳවැද. දැන් නිසල ජීවන තපෝ වනමැද. මේ පුද්ගලයා තාම මහවත්කෝ ඒවා පැති පාලනය කරගෙන හිටියේ. මෙගුම් කියන ගලසෙන් කියන්නේ මේ ඇත ගලසෙන් කියන්නේ ගලිතේ නැතානේ. දැන් මේ හැඟුම් කියන එක අර ඉඳගෙන ආවා. ඉඳවැද තලා සිද කම්පණය කරවයි ලබලු තුරවැල් කැකුළු මල් පෙති. ඒක කොහොමද අර හැඟුම් ඇවිල්ලා අර තාපසයාගේ සංකාණයේ විද්දා. ලබලු තුරවැල් මා මඩවයි විදුරු තුසිතය සුරන් නැල වූ සුයා. මේ තුසිතේ අවස්ථා දෙකක් කියනවාද? අර තුසිතේ කියන්නේ දිව්‍ය ලෝකය. ඒ තමයි
චාතුරු මහරජගේ තාවතින්සේ යාමයේ කුසිතය නිම්මාන රතිය පරිණිත වසවත්තේ කියලා දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඒ 6 තියෙන්නේ මනුස්ස ලෝකෙන් අපිට වඩා ඉහළින් තමයි නලින්ම තියෙන්නේ චාතුරු මහරජ. ඉතින් එළියෙන් තමයි යන්නේ දිව්‍ය ලෝක 6. ඒ හතරවෙනි දිව්‍ය ලෝකේ තමයි කුසිතය. භාගතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මහා බෝසතුන් වහන්සේ කාලේ කුසිතේ තමයි ඉපදුනේ. මේ තර තමයි මේ කියන්නේ. ඒක කියනවා මේ ලස්සන කාන්තාවන් ඉන්නවා. ඒ කාන්තාවන් ඉන්න ස්වභාවයක් කියනවා. හැබැයි මේ පුද්ගලයා භාවාත්මකව සිත පාලනය කරන අවස්ථාව කුසිතේ කියලා වෙනවා. කුසිතේ කියන එක අවස්ථා දෙකක් කියනවා. මුලදී කියනවා මා අභියස වැවුණු කුසිතේ රුවන් සුරන් නැවූ සුයා. ඒ කියන්නේ අර කාන්තාව දැකපු නිසා ඒ තිබු සතුට කුසිතේ කියලා කුසිතේ ගියාගෙන කියනවා. විදුලු කුසිතේ කියලා යටින් කියනවා මා මඩවයි විදුලු කුසිතේ. කදයා අර ඒවා යටපත් කරගෙන සතුට දැනක තමයි හිටියේ. ඒක විදුණා. ඒ අවස්ථාව දෙකම මෙතන කුසිතේ කියලා අපිට අපි ගීතේ යනවා. Asa ku